මම IPL නම් යන්නේ කරන වීඩියෝස් දෙකට බලන්න. ඔන්න නේද? ලෑන්ඩ් කරා. නිකන් කොළඹ වගේමයි නේද? ඒකට මේ මොකද්ද මේ World Championship එක දැන් ලංකාවේ දැන් IPL යනවා කියලා දන්නවා, ක්‍රිකට් අප්ඩේට්ස් දන්නවා. මොකද්ද ඕක ගැන චුට්ටක් කියමුද? මොකද මේක ප්‍රවර්ධනය කරන් යනවා ලංකාව වටේම. ආයිබෝවන්. දැන් ඔයාලා සමහර විට දන්නවා ඇති මම යන්නේ කොහෙද කියලා. ඉතින් මේ වෙලාවේදී මම මේ ඉන්නේ කටුනායක හයිවේ එක්සිට් එකේ. වේලාව රාත්‍රී මම හිතන්නේ 8යි කාලෙට කිට්ට 8:03යි. මම ඉන්දියා යන්නේ IPL කවර් කරන්න. ඉතින් ලංකාවේ ඔයාලව දැනුවත් කරන්න, ඒ කියන්නේ මම හිතනවා vlog එකක් හැටියට මේ වීඩියෝ එක කරන්න සහ අදිගටම vlogs කරන්න මම බලාපොරොත්තු වෙනවා මේ ගමනේ. මගේ ඇහෙන් ඉන්දියාව IPL එක, ඉන්දියාවේ කල්චර් එක, මේ හැමදේම ඔයාලට පෙන්වන්න මම බලාපොරොත්තු වෙනවා. මේ ඉන්නේ දිමුතු අයියා. මේ තමයි අද පික් මී එක. දිමුතු අයියා පොඩ්ඩක් අවුල් වෙන්න බැලුවේ නෑ නේද? අවුලක් නෑනේ? අවුලක් නෑ නම් අවුලක් නෑ නම් වීඩියෝ එක දාන්න පුළුවන්. මේ දිමුතු අයියා තමයි අද මාව එකගෙන යන්නේ එයාපෝට් එකට. එක්සිට් එකෙන් ඔන්න දාන්න යන්නේ. මේක මේ මම දන්නේ මේ ජර්නි එක හරි එක්සයිටිං මට කලින් කවදාවත් පොඩි බයක් දැනිලා නැහැ මේ ගමනක් ඉදදී. හැබැයි පොඩි එක්සයිට්මන්ට් එකක් තියෙනවා, බයක් තියෙනවා. අනේ මන්ද සාමාන්‍යයෙන් අපි හීනවලින් දැකපු රටනේ ගොඩක් වෙලාවට අපි කියන්න බෑ නේද? මම හීනවලින් දැකපු රට තමයි ඉන්දියා කියන්නේ. ඉතින් හරි මම දැන් ඉන්නේ ශ්‍රී ලංකන් එයාපෝට්, බණ්ඩාරනායක එයාපෝට් ඩියුටි ෆ්‍රී එකේ. මම අඳුරගත්තද මල්ලි? ඔව් අඳුරගත්තා. හරි. එහෙනම් ගෙස් කරන්න මම මේ කොහෙද යන්නේ කියලා. අයියෝ වීඩියෝ එකක් දාලා තිබ්බා දැක්කා IPL බලන්න යනවා කියලා. කවද්ද දැක්කේ? දැන් ටික දවසක් වෙනවා මට දිනේ නම් මතක නැහැ. හරි. එහෙ යන්න වෙන්නේ නැති නේද? එහෙ යන්න වෙන්නේ නැති නේ? හරි. thank you so much. එහෙනම් මම IPL නම් යන්නේ කරන වීඩියෝස් දෙකට බලන්න. thanks man. මට හම්බුණා ඔන්න ප්ලේන් එකට නගින්න මොහොතකට කලින් ක්ලිෆර්ඩ් ජේ. හලෝ කියන්නේ. හෙලෝ. ඉතින් ඔයා කොහෙද මේ යන්නේ? දැන් මමත් යන්නේ ඩෙල්ලි වලට. ඔයා මේ කොහෙද යන්නේ? මම දිල්ලි වලට යන්නේ. ඒකට අපේ ස්පෝර්ට් ටීම් එකක් ඉන්නවා. ඒ කට්ටියගේ ආමෙන් වීසා එකක් තියෙනවා. ඒක ගන්න තමයි යන්නේ. ඒ කියන්නේ ඒ කට්ටිය වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකක් තියෙනවා. ඒකට අපේ 4 දෙනෙක් ප්‍රසන්ට් කරනවා. ඒ කට්ටියගේ වීසාස් ටික කරගෙන තමයි යන්නේ. right. එතකොට මේ මොකද්ද මේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක? දැන් ලංකාවේ දැන් IPL යනවා කියලා දන්නවා, ක්‍රිකට් අප්ඩේට්ස් දන්නවා. මොකද්ද ඕක ගැන චුට්ටක් කියමුද? මොකද මේ channel එක හරහා හරි ඒ ගැන publicity එකක් කරනවා නම් වටිනවා නේද අපේ ස්පෝර්ට් එකට? මේක ඇවිල්ලා මෙහෙමයි වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකක් විදිහට තමයි යන්නේ. එතකොට මේක අපේ සම්බෝ කියලා වල තව එකක් යනවා. එතකොට මේක අපි අත්ත මෑනේ සම්බෝ කියන කැටගරියට තමයි අපේ කට්ටිය යන්නේ. එතකොට මගේ ඉන්න ප්ලේස්ලා මම ඇවිල්ලා මේකේ මැනේජින් පාර්ට් එක කරන්නේ. ඒක ප්‍රෙසිඩන්ට් ඉන්නේ මිස්ටර් දිනේෂ් ජයසිංහ. එතකොට එයා තමයි මේක ප්‍රෙසිඩන්ට් ඉන්නේ. කියන්නේ ආසියා සහ ආසියා කලාපයේ ප්‍රෙසිඩන්ට් ඉන්නේ. එතකොට එයා තමයි අපිට ගයිඩ් කරන්නේ. එතකොට මේක ඇවිල්ලා රෙස්ලිං වගේම ගේම් එකක්. ඉතින් දැන් අපි මේක ප්‍රවර්ධනය කරන් යනවා ලංකාව වටේම. ඉතින් ස්කෝලේ වලින් මම පටන් ගන්න යන්නේ. දැන් නමුත් දැන් තියෙන කට්ටිය බොහෝ සීමිත පහසුකම් එක්ක තමයි අපි යන්නේ. අපි අතින් ගිතන් කරගෙන මේ ඉතින් යනවා. ඉතින් එතකොට ඒකේ රෙස්ලිං වගේමයි. ඉතින් පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා. එතකොට ඒක තමයි තත්ත්වය. ඔව්. ඒක පැහැදිලි කරන්න පුළුවන් උපරිම. දැන් ක්ලිෆර්ඩ් ජේ කියන්නේ කලාකාරයෙක්. ඉතින් ෆෙලෝ කලාකාරයෙක් මේ වෙලාවේදී හම්බුන එක මට මාර විදිහට වටිනවා. මමත් මේ යන්නේ ඉන්දියා ටුවර් එකක් IPL කවර් කරලා චුට්ටක් ඒ වැඩ ටික බලන්න. IPL කරන්නේ. මම දැකලා කතා කරන්නම් මොකද මම දන්නවා ඔයා භාෂා 3-4කින් කතා කරනවා. වයිෆ් එක කෝල් එකකට මම මේ මලික් මම කතා කරලා ඉන්නම් කියලා. හැබැයි මේ වයිෆ් එක නම් කෝල් එක හිටියේ කට් කළා මාත් එක්ක කතා කරන්න ආව නම් මම උපදෙසක් දෙනවා, අවවාද දෙනවා. ආයේ වයිෆ් එක කෝල් එකට යන්න නැත්නම් ප්‍රශ්න ඇති. ජය වේවා. අපි එක ෆ්ලයිට් එකනේ 11:05. ඔව්. අපි එක ෆ්ලයිට් එකේ යන්නේ. ඕකේ.
Delhi airport. පාන්දර 2යි ගානක් වෙලාව. ඔව් පාන්දර 2:00 වගේ ඇති. පාන්දර 2:00 තමයි ඔන්න මම ලෑන්ඩ් කරේ in India. First visit to India? Yes, of course. ඔන්න එන ලෑන්ඩ් කරා in India. නිකන් කොළඹ වගේමයි නේද? දිල්ලි පාරවල් පාන්දර 4ට. ඔය කොළඹ වයිබ් එකක් තියෙනව නේද? හරි මෙන්න මේක තමයි දන The Prime Balaji Deluxe. මේකට තමයි නවතින්න ආවේ. ඉතින් ඩෙල්ලි වල අද නවතින්නේ The Prime Balaji Deluxe එකේ. වෙලාව පාන්දර 4:00යි.